හැබැයි මේකේ මේ කතාව ඩිසයින් එකම නෙවෙයි. හරිද? මේ අවුරුද්දේ ටැලන්ට් ෂෝ එක තියෙන්නේ කොහෙද කියලා ඔය ටී-ෂර්ට් ඩිසයින් එක ඇතුලේ හංගලා තියෙනවා. මූණක් තියෙනව නේද? හිඳිච්ච වැවක. හොරවපතන්නේ කුඹුරක. බලංගොඩ වන්නේ හරි. හොඳයි. ටී-ෂර්ට් එකේ ඇති සුදු පැහැති ඊහෝ 100 කට සමාන ලාංඡනයෙන් කොළඹ යන්න සංකේතවත් වනවා විය හැක. මූණ විස්තු එක අපි ලෝග එක කියහල්ලා. මෙහි සඳහන් වන ට්‍රාන්ස්ෆර් ඊකියම් වෙන ඊජිප්තුවේ රජයට අයත් ප්‍රධාන රසායනික කර්මාන්ත ආයතනයක් වන ඊජිප්තු මේ මොකද්ද මේ කියන්නේ? තමයි කතන්දරේ. දැන් ඕගොල්ලන්ගේ ටැලන්ට් ෂෝ එක ජෙනරේෂන් 25 ෂෝ එක මේ අවුරුද්දේ මාර්තු වල මැද භාගයේ හරි දවසක් කියන්නේ නැතුව ඉන්නම් තාම. මාර්තු වල මැද කියන්නේ හරි මැද ගත්තොත් 15 වගේ දෙන්නේ මාර්තු වල. ඒ ආසන්න වටපිටාවේ ටැලන්ට් ෂෝ එක තියෙනවා. තියෙන්නේ කොහෙද කියන එක තාම කියලා නැහැ. හරිද? සහ හැම අවුරුද්දකම අපි ටැලන්ට් ෂෝ එකට අදාළව මේ ටී-ෂර්ට් එකක් නිකන් print කරනවා. ඒක වෙනම ඕගොල්ලන්ට මිලදී ගන්න තියෙන ටී-ෂර්ට් එකක්. ඒ වුණාට ඒක අරගන්න නැතුව ටැලන්ට් ෂෝ එකට එන්න බෑ. එහෙම මොකුත් නැහැ. හරිද? නමුත් නිකන් අර කැමති ළමයින්ට ගන්න කියලා අපිම ටී-ෂර්ට් එකක් හැම අවුරුද්දකම මේක ළමයින්ගේ පැත්තෙන්ම ඊට අවුරුදු දෙකකට විතර කලින් ආපු යෝජනාවක්. අපි ටැලන්ට් ෂෝ එකට ටී-ෂර්ට් එකක් ගහමුද? එතකොට ඒක විදියකට ඇඳගෙන එන්න පුළුවන්නේ කැමති අයට කියලා. ඒතර ඒක දිගින් දිගට ඇවිල්ලා දැන් අවුරුදු ගාණක් තිස්සේ ඇවිල්ලා ඒක මේ අවුරුද්දේත් අපි කරනවා. එතකොට මේ අවුරුද්දේ ටැලන්ට් ෂෝ එකට අදාළව එහෙම ඒ ගාන ටී-ෂර්ට් එකේ ඩිසයින් එක රිවීල් කරන එක තමයි මෙතනදී ඔය කරන්නේ. ඕගොල්ලන්ට එන්න කියලා කිව්වේ ඒකට. කියලා තියෙන්නේ ඒකට. හරිද? එතකොට මේ ඒ ටී-ෂර්ට් එක එහෙම ගන්න එක අනිවාර්යයිවත් ඒක ගත්තේ නැතුව ටැලන්ට් ෂෝ එකට එන්න බෑවා. එහෙම මොකුත් නැහැ. කැමති ළමයෙකුට විතරක් ඒ ටී-ෂර්ට් එක ගන්න පුළුවන්. තවන් ඒක ගන්න අවශ්‍යතාවයක් නැත්නම් ඒක ගන්න නැතුව ඉන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ ඒ ටී-ෂර්ට් එකේ ඩිසයින් එක බලන එක තමයි මෙතනදී වෙන්නේ. හැබැයි මේකේ මේ කතාව ඩිසයින් එකම නෙවෙයි. හරිද? මේ අවුරුද්දේ ටැලන්ට් ෂෝ එක තියෙන්නේ කොහෙද කියලා ඔය ටී-ෂර්ට් ඩිසයින් එක ඇතුලේ හංගලා තියෙනවා. හරිද? ටී-ෂර්ට් ඩිසයින් එකේ බැලුව බැලමට එකපාර පේන්නේ නැති වෙන විදිහට නමුත් හරියට තමන් ඒක සම්බන්ධව පරීක්ෂණයක් මෙහෙවෙව්වොත් ඒක ඇතුලේ ටැලන්ට් ෂෝ එකට අදාළ යම් කරුණු කාරණා කීපයක්ම තියෙනවා. ඒ අතරතුර අපි කොහෙද මේක කරන්න කියන ලොකේෂන් එකක් ටී-ෂර්ට් එකේ ඩිසයින් එක ඇතුලේ තියෙනවා. ඕක තමයි එතකොට මේකේ වැඩි. හරිද? ඕකේ තියෙන වැඩේ තමයි අරක. ඔයාලට හොයන්න තියෙනවා කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න එක ඇත්තේ. අපි දන්නේ අපි ඊට වඩා දැම්මම මොකුත් කියන්නේ තව ටිකක් කල් ගිහිල්ලා අපි කොහෙද තියෙන්නේ කියලා කියන මම මේකේ මේ ඉමේජ් එකක් ඔයගොල්ලන්ගේ Telegram channel එකකට දාන්නම්. අපි කලර්ස් ටිකේ පොඩි වෙනසක් කරා කළු පාටයි රතු පාටයි එක්ක වැඩ යන. රෝගේ ඩිසයින් එක තීම් එකටත් අදාළයි සහ ඕක ඩිසයින් එක ඇතුලේ කොහේ හෝ හැංගිලා තියෙනවා අපේ ලොකේෂන් එක කොහෙද කියලා මේ අවුරුද්දේ ටැලන්ට් ෂෝ එක තියෙන්නේ. හරිද? ඕක බලලා මොකක් හරි කරන්න. ඔන්න දාලා තියෙනවා. ඒකට මැසේජ් එකක් හදලා දැන් දාලා තියෙනවා. from talent to legacy කියලා මට සිරි. බර වන්දින් දීලා තියෙනවා. හරිද? මේ ටී-ෂර්ට් ඩිසයින් එකයි අර මට දාපේකට වඩා හොඳ ඩිසයින් එකක් එක්ක ඒකේ ආර්ට් වර්ක් එකක් එක දාලා තියෙනවා. ඕගොල්ලන්ට බලලා ඕකේ කොහෙද තියෙනව කොහෙද මේක තියෙන්නේ කියලා. සහ තව පොඩි අමුතු ඒවා කීපයක්ම ඩිසයින් එක ඇතුලේ හැංගිලා තියෙනවා. බලන්න නිකන් ඔහොම වුණත් හොයා ගන්න පුළුවන් ඒ සමහරක් විතර. බලන්නකොට try එකක් දෙන්න. හරි. ඕක තමයි තියෙන්නේ. අපි ඒක අයින් කරමු නැත්නම් පැත්තෙන් හරි තියෙන්නේ නැත්නම් ඕක දිහා බලන් ඉන්න බෑ. තොන්දරේ අපි ආයේ මේ වගේ තවත් බදාදාවක ලයිව් එක හම්බ වෙනවා ඔෆිෂියල් වශයෙන් ඕගලන්ට තියෙන තැන කියන්නත් ඒක තව සතියකින් දෙකකින් වගේ එයි. ඒතකොට දැනට ඕගොල්ලෝ දන්න දේවල් තියෙන්නේ ලාවා ගඟක් මැද. ඇත්තටම දැනට මොකක් කරේ හොයාගත්ත එකක් තියෙනවද? නේ? මුහුදු රළලු තියෙන්නේ. ගාල්ලි වගේලු. ලංකාවේ මුහුද තියෙන පැත්තක. මරිසියපා කෙලින් කියන්නකෝ. ඕට් සිටිද නෙළුම් පොකුණ නෙළුම් කුළුණ ගාල්ල අම්බලන්ගොඩ ඕට් සිටි කොහේ හරි කුඹුරක ඒ කුඹුරක් තියනවා මෙතන භූතෙක් ඉන්නවා භූතෙක් බෝට්ටුවක් ඔව් බල මේ හදනවා මේක නැති ඒවා කුඹුරක නේද ලබන බදාදා අටපට්ටමින් බලාගන්නලු හරි ත්‍රිකුණාමලේ නෙළුම් පොකුණ ෆේල්වත් ඒ පාරක්වත් දන්නේ නැතුව ඕක කොහේ හොයන්නද? හරි ඔයාලා හොයාගෙන යන්න. ආයෙත් තව සතියකින් විතර 25 ළමයි අපි හම්බෙමු. රැඳී සිටියාට ස්තුතියි. නැවතත් සුපුරුදු වැඩසටහනට යන්නේ අපි. ඒතර ඕගොල්ලන්ගේ විනාඩි 7-8ක වෙලාවක් ගත්තා. මේ ඔයාලා සතියකින් විතර මොනවද තින්දමද තියෙන්නේ කියලා අධ්‍යයනය කරලා ආයෙ ලයිව් එකට ඇවිල්ලා අදහස් ප්‍රකාශ කිරීමක් කරලා අපි තැන කොහෙද කියලා රිවීල් කිරීමක් කරමු.
ත්‍රිකුණාමලය, මරියානා ආගාදය, බැංකොක්. තියෙනවා ඉතින් ලෝටස් ටවර් ශ්‍රී ලංකාවේ වෙස් මූණක් තියෙනව නේද? හිඳිච්ච වැවක හොරෝ පතන්නේ කුඹුරක. බලංගොඩ වන්නේ හරි හොඳයි. පටසර මේ ටී-ෂර්ට් එක පුදුම ඒවා ඉන්නේ නුවර වැවේ හැඩය තියනවලු ඒකේ. ඔය අය වලින් ගන්නව ටී-ෂර්ට් එකේ පපුව ප්‍රදේශයේ ඇති රතු පැහැති රේඛා ජාලය ලෙස ඉතා සමීපව බැලුවොත් ඔබට නගර සැලසුම් කරන ලක්ෂණ කීපයක් හඳුනාගත හැකියි. අපි ඩිසයින් කරපේකට යවන්න ඕන ඕක. උත් සතුටු වෙයි. නුවර වැවේ හැඩය තියනවලු ඒක. වම්පස ඊ ලාංඡනයේට මදක් පහලින් ඇති රතු රේඛාව මගින් නිර්මාණය වන සංවෘත හැඩය නුවර වැවේ හැඩයයි. ඌ දන්නවා කියන හැටි කවුද මේක? එහි ඇති දළදා වීදිය හා සංඝරාජ මාවත හමුවන ස්ථානයේ පවා රේඛා මගින් නිරූපණය වේ. දෙක මාර්ග පද්ධතිය තියෙනවා. අන්න ඒ ගියා. ආවා. ඔව් ජෙමිනයිද? ඔව්නේ. ටී-ෂර්ට් එකේ ඇති සුදු පැහැති ඊ හෝ 100 සමාන ලාංඡනයෙන් කොළඹ යන්න සංකේතවත් වනවා විය හැක. මූණ විස්තු එක අපි ලෝගෝ එක කියහල්ලා. කොළඹ හින්දා තමයි දැන් ඊකෙම් එකේ 100 කොළඹ. අපූර්වයි. නෝන මාර්ග පද්ධතිය කරනවා කියන්නේ වැවට ඉහළින් සහ දකුණු පැසින් දැන් වැව අරක ෂුවර් මුට වැව කියලා. වැවට ඉහළින් හා දකුණු පැසින් කියලා ඊළඟ ඡේදෙ පටන් ගන්නෙත් කෙලින්ම. ඇති රේඛා මගින් පේරාදෙණිය පාර කටුකස්තර පාර සහ නගරයේ ප්‍රධාන වීදී දරදා වීදිය බෙදී යන ආකාරය පෙනෙන්නට තිබෙනවා. මේ නිකම්ම කීරි ගැසීමක් නොව Google Maps වල නගරයක map view එකක් ලෙස දිස්වන රටාවමයි. ඇත්ත දන්නේ නැහැ නම. මේ කවුද මේ මෙටායි අයිදකද? WhatsApp වලින් දාලා තර රටාව තුළ සැඟවුණු ස්ථානය ලංකාවේ සීගිරිය බව පෙනේ. ඒ අය ටික කොර වෙලා ඉන්නේ. රටාවේ ඇති රතු පැහැති රේඛා මගින් සීගිරියේ පර්වත සහ එහි මාර්ග නිරූපණය කරයි. ඔබට මේ රටාවේ අර්ථය හෝ නිර්මාණ පිළිබඳ වැඩිදුර විස්තර දැන ගැනීමට අවශ්‍යයි. අහලා බලන්න තව මොනවා වගේද දන්නේ නැහැ. අන්න ඒ අය ටික කොර වෙනවා නේද? chat GPT කිව්වේ කොහෙද? නෙළුම් පොකුණ Gemini කියන්නේ කොහෙද? නුවර වීදියේද? නුවර. මෙටායි අයියගෙන් කියනවා සීගිරිය. ඒතර අපි සීගිරිය උඩ ගහන්න ඕනේ දැන් ෂෝ එක. ඌ හරි නම් එහෙම. සිරීපාදේ උඩ කියලා තියෙනවා මේක. chat GPT දේ. ආර ප්‍රශ්නයක් කරාවි. මෙහිදී ඊකෙම් ජෙනරේෂන් 25 යන වචන වලින් පෙනී යන්නේ මේ මොරටු විශ්වවිද්‍යාලයේ රසායනික ක්‍රියාවලිය අංශයේ වැඩක් කියලා. ඈ? අපි මොකක් කරලා නැද්ද? දැන් මොරටු කැම්පස් එකට එක ගියාද? ක්‍රිට් එක හරි හොයන්න අපි ඊළඟ දවසක ආයෙත් බලමු. මාරුනේ ඒ වැඩේ. දැන් හොඳයි. ගෙන් එකේ වහලා අපිට තිරීපාදේ උඩ එකක් ෂෝ එකක් ගහන්න එනවා. සීගිරිය උඩ එකයි, දළදා මාලිගාව එකයි. මාර තැන් ටික කරන්නේ. අරු ලොකේෂන් ටික හැබැයි. ගාලු කොටුවලු දැන් අරක තියෙන්නේ. රතු ලයින් ආර්ට් ස්ටයිල් එකෙන් දක්වලා තියෙන්නේ ගල් බිත්ති වල වලලු පුරාණ ගොඩනැගිලි ගාලු කොටුවේ නචීරා ආකිටෙක්චර් එකට මැච් වෙනවා. ක්ලොක් ටවර් එක වගේ උස ගොඩනැගිල්ලක් පේනවා. හැලුසිනේෂන් කියන්නේ උපරිම. මේ රතු රේඛා කියන්නේ නගරයක මැප් එකක් වගේ. නමුත් ඇත්ත නගරයක් කොපි කරලා නැහැ. අයන්ත දැන් ඌ කියන්නේ මොකුත් නැහැ කියන්නේ ඒක හොඳයිනේ තියෙනවට වඩා. බුරුබුරුව කියනවට වඩා. මේ සඳහන් වන ටැලන්ස්පා ඊකිම් වෙන ඊජිප්තුවේ රජයට අයත් ප්‍රධාන රසායනික කර්මාන්ත ආයතනයක් වන ඊජිප්තු මේ මොකද්ද මේ කියන්නේ? පටාවු. බොහෝ විට මෙය එම සමාගමේ 25 වන සංවත්සරය වෙනුවෙන් හෝ තරුණ දක්ෂතා අගය කිරීමට නිර්මාණය කරන ලද ටී-ෂර්ට් එකක් විය හැක. ඒ අයගේ මොයාලක බලන්න මොකද්ද ඔක කියලා. තරුණ දක්ෂතා අගය කරන්න හැදුවේ මිනිහට එක සැකයි නම් කියන්න මේ හදපු එක කිව්වා කියලා. සංවත්සරයට නෙමෙයි තරුණ දක්ෂතා අගය කරන්න හදපු එක කියලා ඒක. සංවත්සරයක තව ටික දවසකින් කියන්නේ. තරුණ දක්ෂතා. ජෙනරේෂන් ඉඳන් නේ.